හායි කොහොමද ඔයාලට මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නාරංගකෑම් රෙසිපි එක. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට සීනි මේස් හැඳි දෙකක් එකතු කරගත්තා. මම මේක හොඳින් කැරමල් කරගන්නවා. මේක කැරමල් කරගන්න පාටත් එක්ක අපේ නාරංගකෑම් එකේ ඇතුලේ පාඩු තීරණය වෙනවා. සීනි ටික හොඳින් කැරමල් වුණාම ඒකට මම උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගත්තා. දැන් අපි මේකට සීනි ග්‍රෑම් 150ක් එකතු කරගන්න ඕනේ. මේ සීනි ටික හොඳින් දිය වෙනකන් ඔයාලා හැඳි ගන්න. සීනි ටික දිය වුණාම මම මෙතෙන්දී පොල් ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. මම මේ පොල් ග්‍රෑම් 200 කබල බැදලා තමයි මේකට එකතු කරගන්නේ. දැන් අපි මේ පොල් ටික හොඳින් මලව ගන්න ඕනේ. ඔයාලා මේකේ වතුර ගතිය සම්පූර්ණයෙන් හින්දෙන්න කලින් ඔයාලා මේක ලිපින් වත් කරගන්න. දැන් මම භාජනයකට පාන් පිටි මේස හැඳි දෙකක් එකතු කරගෙන ඒක බැද ගන්නවා. පාන් පිටියේ බැදෙන සුවඳෙද්දී ඔයාලා මේකත් ලිපෙන් අයින් කරගෙන අපි හදාගත්තු පොල් පැන් එකට මේක එකතු කරගන්න. මේක එකතු කරගෙන මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ ජාති දෙකම හොඳින් එකට කලවම් කරගන්න. දැන් මම මේක මේ විදිහට නාරංගකෑම් එකට අවශ්‍ය ප්‍රමාණයට බෝල හදාගත්තා. දැන් අපි මේකට අවශ්‍ය බැටර් එක හදාගමු. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 100ට කකුඩු තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක් එකතු කරගෙන ඒක බැටර් එකක් විදිහට හදාගෙන තියෙන්නේ. දැන් මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් එකතු කරගත්තා. දැන් අපි හදාගත්තු පැණිපොල් බෝල ටික මේ බැටර් එකේ දාලා හොඳින් රත් වුණු තෙල් එකට මේක එකතු කරගන්න. එකතු කරගෙන මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඉතින් මම මේ විදිහට තමයි නාරංගකෑම් හදාගත්තේ. අත් වගේ අවුරුදු කැවිලි මේසෙට නාරංගකෑම් හදලා එකතු කරගන්න. මේක හරිම රසයි. මගේ වීඩියෝස් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා.